පළවෙනියටම බලන්න ඕනේ අපේ ප්‍රොඩක්ට් එක. එතකොට මගේ ප්‍රොඩක්ට් එක ඩිලිවර් කරන කුරියර් කම්පැනියක් වෙන්න ඕනේ. ඊළඟට අපි බලන්න ඕනේ අපේ සේල් එක ඕල් අයිලන්ඩ් අපි කරනවා නම් එතකොට මේ කුරියර් කම්පැනි ඕල් අයිලන්ඩ් මේ සේල් එක දෙන්නත් ඕනේ. අතට අපි පළවෙනියට බලන්න ඕනේ අපේ ප්‍රොඩක්ට් එක යා කරන්න කැමතිද කියලා. ඊළඟට අපි බලන්න ඕනේ අපේ සර්විස් එක ඕල් අයිලන්ඩ් තියෙනවා නම් මේක ඕල් අයිලන්ඩ් මෙයාලා ඩිලිවරි කරනවාද කියන එක අපි බලන්න. ඊළඟට ඔයාලට බලන්න පුළුවන් මේකේ සර්විස් එක කොහොමද, ඊට පස්සේ මේකේ අපිට සල්ලි ගෙවන්නේ කොහොමද, මෙයාලගේ කමිෂන් කොහොමද, මේ දේවල් ටික බලන්න පුළුවන්. අපි ඒවා එකින් එක ඉස්සරහට කතා කරමු. මේ දැන් මම කලින් කිව්වා වගේ අපි මුලින්ම බලන්න ඕනේ අපේ ප්‍රොඩක්ට් එකට සර්විස් එක දෙනවද කියලා. ඒ කියන්නේ යාලා ඒකට ඒක ප්‍රශ්නයක් නැතුව ඩිලිවර් කරනවද කියලා. අර අපි කලින් කතා කරේ ෆජයිල් වගේ අයිටම් එකක් නම් බෑ කියන්න පුළුවන් නේ. ඊට පස්සේ ඕල් අයිලන්ඩ් නෙට්වර්ක් එක තියෙනවද බලන්න ඕනේ. එතනින් එහාට කුරියර් කම්පැනි සර්විස් එක. එයාලා හොඳ සර්විස් එකක් දෙනවද, රිටර්න් රේට් එක කොයි වගේද, මේ දේවල් බලන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් අපි ඩිලිවරි චාර්ජ් එක. මේ අපි ඩිලිවරි එකකට කොච්චර රේට් එකක් ගන්නවද, රිටර්න් එකකට කොච්චර රේට් එකක් ගන්නවද, ඔය වගේ අනිකුත් දේවල් අපිට බලන්න පුළුවන් මේ කුරියර් කම්පැනියේ වැඩ කරන් යද්දී. කියන්නේ අපේ ළඟම තියෙන බ්‍රාන්ච් එක කොහෙද තියෙන්නේ. ඒතර මේ දේවල් අපිට ගැලපෙනවා නම්, කියන්නේ අපේ ප්‍රයිසින් මේ හැම දෙයක්ම ගැලපෙනවා නම් අපිට පුළුවන් කුරියර් කම්පැනි එකක් තෝරගන්න පහසුවෙන් අපේ වැඩේ කරගෙන යන්න.